තෙරුවන් සරණයි. කිමද බෙදිවල යන්නේ මං මුලා වූ අයෙකු සේ. එන්න අවබෝධයෙන් පිරිනිවෙන මඟ දකින්න. දේශනා මාලාවේ 13 වන දේශනය විදිහට ඔබ යන පාර හරිද කියලා විමසලා බැලීම පිණිස මාර්ගෝපදේශනයයි මේ. මග නොමග නොදැන අපි කතරක අතරමං වෙලා. ඒකනේ අපි හැමදාම වගේ කියන කතාන්දරය නේද? ඉතින් මෙන්න මේ කතාවේ මග නොමග දැන ගැනීම පිණිස අපිට සමාජයේ විවිධ සංස්කෘතික සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර ආගමික දේශපාලනික වශයෙන් විවිධ සීමාමායින් බෙදීම් හඳුන්වලා දීලා පෙන්නලා දීලා තියෙනවා නේද? සාමාන්‍යයෙන් මෙන්න මේව අරහා උත්සාහ කරලා තියෙන්නේ මොකක්ද? මේ මිනිස්සුන් විදිහට ජීවිතය ගත කිරීමේදී හරි පාරේ අරගෙන යන්න කියලා. නේද? දේශපාලනික මතවාදයන් පෙන්වලා දෙනවා. විවිධාකාර විවිධ මත නේද අපිට මේ ඒකයි මේකයි කියලා එහෙම වෙන් කරලා පෙන්නුවත් එහෙම නැත්නම් අපි දැන් විවිධ නාම වලින් ඔස්සේ විවිධ මතමතාන්තරනේ පෙන්වලා තියෙන්නේ නේද? දැන් සමාජවාදී පක්ෂ කියාවේ නේද? සමාජවාදී පක්ෂය පොදු පෙරමුණ කියයි ජනතා විමුක්ති පෙරමුණ කියයි එකී මොකී විදිහින් හරි මේ පෙන්වලා තියෙන යම්කිසි මතවාදයක් සමස්ත ප්‍රජාවකට යහපත සලසා ගන්න පුළුවන් කියලා කතාන්දරයක් ඔස්සේ තමයි මේ මතවාදය පෙන්වලා තියෙන්නේ. එතකොට දැන් අපි විවිධ සමාජ දේශපාලන පක්ෂ විදිහට දැන් උදාහරණයක් විදිහට දැන් වර්තමානයේ ආණ්ඩු පක්ෂය මොකක්ද? විපක්ෂය මොකක්ද? ආණ්ඩු පක්ෂයේ දේශපාලන මතවාදය මොකක්ද? විපක්ෂයේ දේශපාලන මතවාදය මොකක්ද? දැන් ජනාධිපති කවුද? අගමැති කවුද? මෙන්න මේ විදිහේ අපිට සමාජය පිළිබඳ යම්කිසි දැනුගත් බව පෙන්නම් වෙනවා නේද? එතකොට අර කලින් කිව්වා වගේ අපිට මේ සමාජයේ යම් යහපතක් කරගන්න පුළුවන් කියලා පෙන්නපු විවිධ මතවාදයන් තියෙනවා ආකල්පයන් තියෙනවා දරාගෙන සිරිත් චාරිත්‍ර හොඳයි කියලා ගන්නපු දේවල් පෙන්눔 කෙරෙනවා නේද? එතකොට දැන් වර්තමාන අපේ ලංකා සමාජයේ දේශපාලන පැත්ත ගත්තදී මෙන්න මේ විදිහයි කියලා අපිට සිහිපත් වීම පෙන්눔 කරනවා නේද? එතකොට දැන් අපි අර තමාගේ කියලා ගන්න ජීවිතේ නේද? අන්න ඒ ජීවිත කතාවත් අපිට දැන් මම මෙන්න මේ තත්ත්වේ මට මේ දේවල් තිබුණා මට දැන් මේ දේවල් තියෙනවා මම මෙන්න මේ දේවල් අත්පත් කරගෙන තියෙනවා මට මෙන්න මේ දේවල් මගේ ඇරිලා තියෙනවා නේද? මගේ ජීවිත කතාන්දරේ මෙන්න මේකයි කියලා අපිට ඔන්න කතාවක් තියෙනවා. ඒ කතාවේ නිතරම අර ඉස්සරහට ගමන් කරන්නේගේ කතාවක් තමයි පෙන්눔 කෙරෙන්නේ නේ? දැන් ඔබේ ජීවිතේ හෙට ගැන බලාපොරොත්තුවක් නැහැ කියන්න පුළුවන්ද? ඊළඟට කන්න බලාපොරොත්තුවක් නැහැ කියන්න පුළුවන්ද? ඇත්තම් පිටසක් ඉන්න පුළුවන් නෑ මට බඩගින්න උදේතරගෙන මං කන්නේ කියන කෑම පිළිබඳ බලාපොරොත්තු නැහැ බඩගින්නක් ආවොත් එතන තියෙන දේ ඒ වෙලාවේ කන සුදුසු දෙයක් තියෙනවා ඒක අරගෙන කනවා. එහෙම හිතන අය තින්න පුළුවන්. හැබැයි කන බලාපොරොත්තුවක් තියෙනවනේ නේද? නේ මෙන්න මේ විදිහෙන් අර කාල කුසගෙන නිවා ගන්න කියලා හරි බලාපොරොත්තුවක් තියෙනවා නේද? එතකොට සමහර පිරිසට ආගමික මතවාදයක් තියෙනවා නේ? ආධ්‍යාත්මික සෝයක් සලසා ගන්න පුළුවන් කියලා. තව පිරිසකට දේව වරන්වාදී නැත්නම් දෙවියන් පිළිබඳ මතවාදයන් තියෙනවා
නේද? තවත් පිරිසකට පෙනෙන බලවේග පිළිබඳ අදහසක් මතවාදයක් තියෙනවා. නේද? එතකොට මියගිය පිරිසක් පිළිබඳ මතවාද තියෙනවා. නේද? මේ වගේ මේ ආත්මයන් පිළිබඳ මතවාදයන් තියෙනවා. මෙන්න මේ විදිහේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ ලාංකික සමාජය කියලා ගත්තොත් මෙන්න මේ වගේ කියන අදහසක් අපිට ඉදිරිපත් වෙනවා නේද? සිංහල ඉන්න පිරිස ඉන්නවා, මුස්ලිම් පිරිස ඉන්නවා, දෙමළ පිරිස ඉන්නවා. නේද? මේ වගේ විවිධ භාෂාවන් කතා කරන සංස්කෘතින් විවිධාකාර වූ විදිහෙන් අනුගමනය කරන පිරිස් ඉන්නවා. නේද? එතකොට මේ හැම පිරිසකටම යහපත සුපසිද්ධිය උදෙසා ඔවුනොවුන් දරාගත්ත මතවාදයන් මතිමතාන්තරයක් තියෙනවා. නේ? දැන් මෙහිම කියද්දී ඔබ බලන්න ඔබගේ මතවාදය නේද? ඔබගේ අනාගතය සුපසිද්ධිය කියලා ඔබට අදහසක් මොකක් හරි තියෙන. දැන් මම හැමතින් රක්ෂණයක් ලයිෆ් ඉන්ෂුරන්ස් එක නේ. මෙන්න මේ වගේ දේවල් අපිට අර අපේ සුරක්ෂිතතාවය දෙසා ගත්ත ක්‍රියාමාර්ග ගන්න හිතන් ඉන්න ක්‍රියාමාර්ග සුරක්ෂිත කරගන්න පුළුවන් කියලා හිතන තැනක ඉඳලා අපි වැඩ කටයුතු කරගෙන යනවා. නේද? ඉගෙන ගන්නවා නේ. දැන් අපිව අඳුන්ලා දෙනවා නම් සමාජ මතයේ විදිහට අපි ඉහළ තනතුරක තානාන්තරයක ඉහළ අධ්‍යාපන සුසුකාගෙ හිම දෙනවා නම් ඒක ඉස්සරහට දාලා තමයි අපි අපේ නම උනත් කියන්නේ. මොකද ඒක තමයි සමාජ පිළිගැනීම. ඒක තමයි සමාජ මතය. වැඩි දෙනාගේ එහෙමනම් හොඳයි කියන මතයක් දැන් සමාජෙ පෙන්වන්න කරනවා. නේද? BSc ඕන නැත්නම් ડોක්ටර් නේ. ඔන්න ඔය විදිහෙන් ආචාර්ය මහාචාර්ය නේ. මොකක් හරි දැන් සාමාන්‍යයෙන් යොදාගත් පාවිච්චි කරන නමට අමතර වන්න අරහෙම කැලක් આવත් ඊට වඩා හොඳයි. ඊට පස්සේ කොහොම හරි එහෙම කැලක් දාගෙන අනේ විදිහෙන් හොඳ විදිහෙන් පෙනී ඉන්න හදනවා. ඇයි මෙහෙමත් මේ උත්සාහ කරන්නේ මට? අර ජීවිත සුරක්ෂිතතාවය බලාපොරොත්තුෙන් අපේක්ෂාවයි. නේ? එහෙමනේ. එතකොට දැන් අපේ කතාව කියලා කිව්වේ දැන් ඔබට හිතෙන ඔබේ කතාව ගැන ඔබ බලන්න මෙන්න මේ විදිහේ දැන් ඔබ ලංකාවේ ඉන්න කෙනෙක් නම් නේ නැත්නම් පිටරටක ඉන්න කෙනෙක් නම් කොහේ ඉඳියත් අපිට අර ආවේනික නැත්නම් අපි ජීවත් වන පරිසරය පිළිබඳ අපි පිළිබඳ යම් අදහසක් පෙන්නුම් කෙරෙනවා. ඒ ගැන හිතද්දි අන්න ඒ ගැන හිතෙනවා නේ. ඔන්න ඔක තමයි අදහසක් පෙන්නුම් කරලා දෙනවා කියලා කිව්වේ. දැන් බත් කාලා දින්නේ කියලා ඔන්න අදහස ඔන්න මේ ඩේට් එක වැටුණ ගමන් ප්‍රශ්නයක් විදිහට දැන් උත්තරේ මොකද ඔන්න මතක් වෙනවා. දැන් ටිකට කලින් කෑවේ දැන් ගොඩක් වෙලාවට කලින් කෑවේ නෑ තාම කෑවේ නෑ. ඔය විදිහේ නේ. ඔය මොකද්ද වෙන්නේ? දත්ත ඇතුළත් තුනා දත්ත ඉදිරිපත් වෙද්දී මානසිකාරය කරලා මොකද උත්තරය හොයලා දෙනවා. තේරුණාද? එතකොට අපි හිතාමතා කියලා අපි විසින් කරගත්ත දෙයක් මේ මෙන්න මේ වැඩසටහනේ තියනවාද? ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වුණොත් නේද? අන්න විඥානය හරහා උත්තරය ඉදිරිපත් කළා පෙන්නනවා. මෙන්න මෙහිම. එතකොට මේ විඥාන අත්දැකීම හරහා
ප්‍රශ්නයක් ආවොතින්ම ඒකට උත්තරයක් සපයන විධානයක් නැත්නම් හුරුවක් තමයි අපිට අපේ මේ අත්දැකීම ගැන බැලුවහම පස්සට ඇවිත් අපේ සිතවිලි කොහොමද පෙන්눔 කරන්න කියලා ඇහුවහම අන්න අපිට දැන් පේන්න ගන්නවා නේ. එතකොට මෙන්න මේ පෙන්වා දීම මිනේ මූලික හුරුවක් නැත්නම් නැමියාවක් නැත්නම් විඥාන අත්දැකීමේ පෙරහුරුව හරහා ප්‍රශ්නයක් ඇහෙද්දී අර උත්තරයක් පෙන්වලා දීමක් තමයි පෙන්눔 කරන්නේ. නේ දැන් අපි හිතනවා ප්‍රශ්නේ මේකයි උත්තරේ මේකයි. නේද? එහෙනම් ඔන්න ඔය විදිහෙන් තමයි ඔය අර කලින් කියෝ වගේ සමාජ චාරිත්‍ර වාරිත සිරිත දේශපාලන පක්ෂ මතවාද ආගම් වේද ඇදහිලි විශ්වාසයන් ඔන්නය සියලුම කතාන්දරය නොදන්නා වුණාට අපිට පෙන්වා දීලා තියෙන්නේ ඔන්න ඔය විදිහින්. ඒ කියන්නේ නිතරම විඥාන නාම රූප අත්දැකීම හරහා යම් හඳුනා ගැනීමක් කරන්නේද ප්‍රශ්නයක් විදිහට ඔන්න උත්තරයක් පෙන්නලා දෙනවා. ඒක තමයි විඥාන නාම රූප අත්දැකීම පිළිබඳ අනවබෝධයෙන් විඥාන නාම රූප අත්දැකීම් පිළිබඳ අනවබෝධයෙන් මේ ප්‍රඥාව නොවැඩෙන තාක් අඥානවන්ත මානසිකත්වය තුළ පෙන්වා දෙන පෙන්වම් කිරීම. තේරුණාද? එතකොට අපිට මෙන්න මේ විඥාන නාම රූප එහෙම නැත්නම් මේ අර ප්‍රශ්නයකට උත්තරයක් විදිහට සිද්ධ වෙන මානසික අත්දැකීම මෙන්න මේකේ වැරද්ද නොදකින තාක් අපිට නිරන්තරයෙන්ම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙද්දී උත්තරයක්මයි හම්බෙන්නේ නේද? එතකොට මෙන්න මේ ප්‍රශ්නයක් එද්දී ප්‍රශ්නේ විසඳුම හොයන වැඩපිළිවෙලක්ද මේ විදිහෙන් ඉන්නේ. ප්‍රශ්නයක් එද්දී උත්තරයක් ඉදිරිපත් වෙන වැඩපිළිවෙලක්ද වෙන්නේ. මම මේ අහන්නේ මානසික අත්දැකීම් පිළිබඳ. දැන් අපිට ප්‍රශ්නයක් එන්නේ දැන් මානසිකවනේ නේද? බත් කාලේ දොන්න හිම් පිළිබඳ හිත පහළ වෙනවා. ඒක ප්‍රශ්නාර්ථයක් විදිහට අන්න දැන හඳුනා ගන්නවා. දැන් ප්‍රශ්නයක් විදිහට දැන හඳුනා ගැනීම තුළම මොකක්ද වෙන්නේ? දැන් ප්‍රශ්නේ විසඳෙන මාර්ගය දකින්නවද? කෙලින්ම අපි උත්තරේ හොයනවද? කාලේ ඉන්නේ දැන් තාමනේ අම්මෝ බඩගිනි කන්න ඕනේ. ඕන්න ඔහොමනේ වෙන්නේ. එතකොට අපිට ප්‍රශ්නේ එද්දී මේ ප්‍රශ්නයේ විසඳීම ප්‍රශ්නයේ මුල දැකීම අපිට පුරුදු පුහුණු වෙලා නැහැ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම කරන්නේ මොකද? ප්‍රශ්නේ ආවට පස්සේ ප්‍රශ්නේ මුලට යන්නේ නැහැ. නේද? අර කරණමක් ගාලා වෙනම උත්තරයක් කියලා එකට යනවා. ප්‍රශ්නේ එහෙමයි. පළවෙනි රැකේ ගිහිල්ලා ඉස්සරහට මේ
පෙන්නුවම මොකද ට්‍රැක් එක මාරු කරලා උත්තරේ කියන ට්‍රැක් එක යනවා. තේරෙනවද කියන එක? ඔන්න ඔහම මේ මානසික එන මේ පෙන්වා දීම ඔන්න ඔය වගේ මහමුලාවක්. ප්‍රශ්නයක් පෙන්වුවම ට්‍රැක් එක පැනලා උත්තරයක් පෙන්වනවා. ඔන්න ඔය පෙන්නපු උත්තර තමයි නිතරම ප්‍රශ්නයක් ආවම ට්‍රැක් එක පයින්නෝ උත්තරය කියලා ට්‍රැක් එකේ ඊට පස්සේ නේ දැන් අර ප්‍රශ්නේ කවදාත් විසඳෙන්නවද නැහැ. ඔන්න හොකින්ද තමයි ඔය සමාජ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් ආගමික විවිධ මතාන්තර පක්ෂ විපක්ෂ ඔය විවිධ මතාන්තර දෘෂ්ටි ගහණය මොන පැත්තෙන් ගත්තත් දැන් බලන්නකෝ අපේ ගතදී සමාජ ආර්ථික දේශපාලනික ආගමික අධ්‍යාපනික සංස්කෘතික තාක්ෂණික මොනවයි තව තියෙන්නේ විද්‍යාත්මක ඔන්න ඉතින් මොනවම හරි පැත්තක් ගත්තදී ඔය ඔක්කොම ඔය විවිධ ආකාර මතිමතාන්තර පෙන්වුවේ කොහොමද? ට්‍රැක් එක පැනලා. තේරුණාද මේ කියන එකේ ගැඹුර? ඒ ප්‍රශ්නයක් එන්නේ. පළවෙනි ප්‍රශ්නය කියන ට්‍රැක් එක. පෙන්නුම් කළ දෙද්දි මොකද? ටක් ගාලා පායනවා. උත්තරේ නැවි ට්‍රැක් එක. ප්‍රශ්නේ හිමමයි. නේ ආයි ප්‍රශ්නේ කියලා පෙන්නුම් කළ දෙද්දි ආයෙ ට්‍රැක් එක පායනවා. උත්තරේ කියන ට්‍රැක් එක. ඒක තමයි කියන්නේ අර ට්‍රැක් පායිනෝගේ සබ්බේ පුතග්ජන උම්මත්තකා කියන්නේ ඔන්න ඔය ට්‍රැක් පායින හින්දා. ප්‍රශ්නේ අහම් ප්‍රශ්නේ විසඳුම් බලලා. ප්‍රශ්නේ විසඳන මග දන්නේ නැහැ. මුන් කරන්නේ මොකද? ප්‍රශ්නයක් කියන ට්‍රැක් එක ආවම ට්‍රැක් පායිනෝ. උත්තරේ කියන ට්‍රැක් එකේ දුවන්න හදනවා. දැන් ප්‍රශ්න විසඳිලා නැහැ කියන එක ඔය මානසික හුරු පුරුදු වෙලා තියෙන්නේම මනස අය විදිහේ කියලා. එහෙනම් දැන් අපි දන්නවා මේ ප්‍රශ්නය කියන ට්‍රැක් එක පෙන්නලා දෙද්දී මානසිකව එහෙනම් එන්නේ ඒක කොහොමද මොකක්ද කියලා තමයි විමසන්න අවශ්‍ය වෙන්නේ නේද? එතකොට උත්තරය කියන වෙනම ට්‍රැක් එකකට පයින් එක ට්‍රැක් පැන ගන්න එක ට්‍රැක් පයින් එක නෙමෙයි කරන්න තියෙන්නේ නේද? දැන් මේ කියන්නේ පුද්ගලයෙක් කරන ස්වභාවයක් ගැන නෙමෙයි විග්‍රහ කරන්න කියන එක ඔබට තේරුම් යන්න ඕනේ නේද? මේ මානසිකව අර පුහුණු වීමක් සිතවිලි ඉදිරිපත් වීමක් සිද්ධ වෙලා තියෙන විදිය අඥානවන්තකම නිසා නේ. එතන ප්‍රශ්න යට යනවා එකක් නිසා ප්‍රශ්න වල විසඳීමක් වෙලා නැහැ. එක පැත්තකින් මෙන්න මේක සසර ගමන කියලා වෙන්නන්නත් පුළුවන්. ඒ ඉතින් නොවිසඳෙන ප්‍රශ්න මතුවෙනවා උත්තරයක් කියන එකක් යනවා. කියන ට්‍රැක් එක මාරු කරනවා. අන්තිමට කීමද බැදිවල යන්නේ මං මුලාව අයකුසේ කියලා අහන්න තමයි වෙන්නේ. ඉතින් අහන්න දෙන්නේ ඔය යන පාර හරිද? ආධ්‍යාත්මිකව මේ සිතේලි උදා වෙන විදිහ පිළිබඳව විමසලා බලන්න. ඒක නෙමෙයිද වෙන්නේ?
කියලා. හ්ම්. හ්ම්. එතකොට මං අහන්නේ ඔන්න ඔය හිතේ අත්දැකීම එහෙම නැත්නම් ප්‍රශ්නයක් එන්නේ මානසික යම් දැන හඳුනා ගැනීමක් විදිහට පෙන්වුම් කරන්නේ. එතන ප්‍රශ්නයක් යෙදිලා නැහැ. හැබැයි යම් පෙන්වා දීමක් යම් අදහසක් මේක අදහසක් දත්ත මානසිකාරය නේද මතකය මතක් වීමෙන් පෙන්වන දෙන අදහසක් නේද? අන්න දැන හඳුනාගෙන පෙන්වනවා මේක ප්‍රශ්නයක් කියලා. දැන් ප්‍රශ්නයක් කියලා දැන හඳුනාගත්තා නම් ඇයි ප්‍රශ්නයක් විදිහට දැන හඳුනා ගැනීමක් පෙන්වුවේ? අන්න දැන හඳුනා ගැනීමේ ඇත්තයි දකින්න ඕනේ. නේද? ට්‍රැක පැනලා උත්තරේ කියන ට්‍රැක් එකක් අල්ලගත්තට වැඩක් නැහැ. කරමං ගහලා. නේ? එතකොට අහන්න දෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නේ මුල දකින්න. ප්‍රශ්නේ මුල දකින්න පච්ච වෙච්චිත්වා. මෙන්න මේ ප්‍රඥාවන්තව මේ විමසීම සිද්ධ කරන්න ඔබ සිවුරෙන් ඉන්න ඕනද? තට්ටෙම ඉන්න ඕනද? නැත්තම් ගිහිවතේ ඉඳලා එහෙම දකින්න බැරිද? නැත්තම් ගිහිවතේ ඉඳලා සිවුර දරාගෙන කොණ්ඩේ බූගාගෙන බැරිද? නැත්තම් සිවුර දරාගෙන කට්ටේ නැත්තම් කොණ්ඩේ බූගාගෙන ඉඳලා පස්සේ නැවතත් වෙන ඇඳුමකට මාරු වුණාම කරගන්න බැරිද? නේද? දැන් මං අහන්නේ ජීවිතේ මොකක්ද දැන් වෙනස් කරන්න ඕනක දකින්න. ඒ මොකක්වත් වෙනස් කරලා කරන එකක්ද මේ කියන්නේ? ළමයි ඉන්නු ළමයි නහදින්න පල්ලා. දැන් එහෙම එකක් කරන්න ඕනේද? ළමයි ඕන උන් ළමයි නහදින්න පල්ලා. නැත්නම් ළමයි ඉන්න උන්ට උගන්න නැතුව ඔහේ වෙන එකක් වෙද්දෙන් කියලා මගේ ආදියතිම ගමන මාන් යනවා කියලා එහෙම එකක් කරන්නද තියෙන්නේ? නේද? දැන් මොකක්ද දැන් ඉගෙන ගන්න එක නතර කරන්නද ඕනේ? නැත්නම් දැන් තනතුරු තානාන්තර වල මොන හරි වගකීම් දරනවා කියලා හිතනවා. එහෙම එකක් වෙනස් කරන්නද ඕනේ? මේ කියන්නේ එහෙම එකක්ද? මේ කියන්නේ පැවිදිවතට ගැරහීමක්ද? නැත්නම් මේ කියන්නේ ගිහිවත හොඳයි කියලාද? නැත්නම් මේ කියන්නේ පැවිදිවත හොඳයි කියලාද? නැත්නම් මේ කියන්නේ පැවිදිවත නරකයි ගිහිවත හොඳයි හරි ගිහිවත නරකයි පැවිදිවත හොඳයි කියලා හරිද? නැත්නම් මේ කරන්නේ යම්කිසි ආගමයකට ජාතියකට වර්ගයකට අපහාස කිරීමක්ද? නැත්නම් එහෙම එකක් හොඳයි කියලා සම්මත කිරීමක්ද? නෑ මේ එහෙම එකක් කියනව නෙමෙයි නේද? මේ සිතෙන නැත්නම් අදහසක් පෙන්වා දීමේ ඇත්ත දකින්න. යම් අදහසක් හැඟෙනවා නම් ඒ හැඟෙන හැඟීම දකින්න. ඒකයි මූලය දකින්න කියලා කියන්නේ. තේරුණාද? මොකුත් කරන්න කියලාවත් නොකරන්න කියලාවත් ලෞකික ගමන වෙනස් කරන්න කියලාවත් ලෝකෝත්තර ගමනක් කියලා අමුතුවෙන් පටව ගන්නවත් එහෙම කතන්දරයක්ද මේ කියන්නේ? නෑ. තේරුණාද?
මේ ගැන එහෙම කතන්දරයක් නෙමෙයි නේද? දේශනේ ඇහෙනවා නම් ප්‍රඥාවන්තව විමසලා බලන්න. ඇඳුම් ඇඳගෙන ඉන්නවද? ඇඳුම් නැතුව හිටියද? මේ ගෑනු කටහඬක්ද? පිරිමි කටහඬක්ද? මේ භික්ෂුණියක්ද? නැත්නම් මෙහෙණින් වහන්සේ නමක්ද? නැත්නම් අනගාരികාවක්ද? නැත්නම් ගිහි කාන්තාවක්ද? ගුරුවරයා කවුද මෙයාගේ? ආධ්‍යාත්මික විමසීමක් කරන්න කිව්වම දැන් ආධ්‍යාත්මික විමසීම වෙනවට අර අපි කරන්නේ මොකද නිතරම? කිමද වැඩි වෙලා යන්නේ මම්මුලා ඔය අවසකතේ. ඕකම අහන්න තමයි වෙන්නේ. කොයි වෙලාවෙත් මම්මුලා වෙලා. අපිට මේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඇහෙනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා අවස්ථාවේදී අන්න ඒ අවස්ථාවට ඉඩ දෙනා වෙනුවට නිතරම රැකපයින්නවා නේ. ඕක තේරෙනවද මේ පුද්ගලයෙකුට චෝදනා කිරීමක් නොවේ මේ කරන්න කියලා? තේරෙනවද මේ මානසික ස්වභාවය? ඉතින් ඇයි අඥානවන්තකමේ තරම ස්වභාවය කියන්නේ වෙන එකක් නෙමෙයි අඥානවන්තකම. නැත්නම් මානසික ස්වභාවයක් කියලා අමුතුවෙන් එකක් එහෙම එකක් තියෙනව නෙමෙයි. අඥානවන්තකම. මේක එක එකට කරහන්න පුළුවන් එකක් නෙමෙයි. නේ අඥානවන්තකම එකෙක්ගේද? එහෙනම් එකෙක් ඉන්නවා නම් හැම එකටම ප්‍රඥාව කියන එක කරන් ඔබල දාන්න බැරිය. නේ මේක මේ ආධ්‍යාත්මික විමසීම. මේ ආධ්‍යාත්මික විමසීමට මාර්ගෝපදේශනයක් මේ. විමසලා බලන්න ඒක එහෙමද කියලා. ඇත්තටම රැකබැලන්නේ. දැන් එහෙම එකක් නේද වෙන්නේ අපිට මේ මානසික වෙන්නේ ප්‍රශ්නයක් අහව ගමන් උත්තරයෙන් ට්‍රැක් එකට පයින්නවා. හැබැයි ප්‍රශ්නේ එන්නේම මානසිකව. දැන් අදහසක් පහළ නොවුනොත් හිතන්නකෝ දැන් ඇහෙනවා කියලාත් අපිට පෙන්වන්නේ හිතේ අත්දැකීම. නේ දැන් ඕවට ඉතින් අතන මෙතන තුණා කියලා හරි පද වචන ටිකක් හරි කියන්න වෙනවා. නේද? දැන් ශෝතංච පටිච්ච ශබ්දංච උප්පච්චති ශෝත විඥානං කියලා කියනවා. ඇහෙන් පිළිබඳ හිතේ අත්දැකීම. දැන් මන ධම්ම පච්චයෙන් මන පිළිබඳ විඥාන පහළ වෙනවා කියලා කියනවා. මනෝ විඥාන නේ පහළ වෙනවා කියලා කියනවා. නේ ඉතින් ප්‍රශ්නය වෙන්නේ ඔන්න ඔය විදිහෙන්නේ ප්‍රශ්නයක් පෙන්වලා දෙල් තියෙන්නේ. ඇහිමක් කරා පෙනීමක් කරා දැනීමක් දැනගැනීමක් විදිහේ ඔන්න හිතේ පහළ වීමක් අන්න ප්‍රශ්නේ විදිහට දැන හඳුනාගත්තා. ඒතර ප්‍රශ්නේ පිළිබඳ දැන හඳුනා ගැනීම මොකක්ද? ඔන්න හිතේ පහළ වීම. එහෙම නැත්නම් හිතේ අත්දැකීම. දැන් කිසිම අවස්ථාවක පෙනීමක් එහෙම දැනීමක් දැනගැනීමක් පිළිබඳ අත්දැකීමක් පහළ නොවුණා නම් අන්න හිතේ අත්දැකීමකුත් පහළ වෙලා නැහැ. එහෙනම් කිසිම අත්දැකීමක් පෙන්වන්න පුළුවන් කමක් අත්දැකීම යෙදීමක් වෙලා නැහැ. යෙදුන බවක් පෙන්වන හිතේ අත්දැකීම. හැබැයි මේ අත්දැකීමේ සකස් වීමක් එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. මානසිකහරයෙන් පෙන්නා දීමක් දැන හඳුනා ගන්න දැන හඳුනා ගැනීම තමයි මේ මානසික අත්දැකීම. හිතේ අත්දැකීම.
ප්‍රශ්නයක් කියලා දැන හඳුනා ගැනීම. නේ දැන් ඔක මම හඳුනාගත්ත නෙමෙයි. ඇයි? මමෙක් හඳුනාගත්තා කියලාත් මොකක්ද අන්න? මමෙක් හඳුනාගත්තා කියන දැන හඳුනා ගැනීම. දැන් මමෙක් දැන හඳුනාගත්තා කියන හිතේ අත්දැකීමෙන් තොරව මමෙක් දැන හඳුනා ගැනීමක් කියලා එකක් පෙන්වන්න පුළුවන්ද? බෑ. නේ එහෙනම් ඔය මමාව මොකද්ද ඔකේ කරලා තියෙන්නේ? මමාව මොකරපු එකක් නෑ. මමා කියන්නේ දෘෂ්ටියක්. ඇයි ඔය මමෙක් කොයි වෙලාවෙ තෙප්පෙන්නේ? ඇයි ඉතින් ට්‍රැක පැනලානේ? මේ ඇත්ත දැකලා නෑ. කොයි වෙලාවෙත් මමෙක් බස්සනවා. ට්‍රැක වන්නනවා. අඥානවන්තකම. නේ ඉතින් ඒකනේ ප්‍රශ්නයක් දැන හඳුනා ගැනීම ප්‍රශ්නයක් දැන හඳුනා ගැනීම ප්‍රශ්නයක් වෙනවද? එහෙම එකක්. ඉතින් ප්‍රශ්න දැන හඳුනා ගැනීම කියලා එකක් උතනවත් සකස් වෙනව නෙමෙයිනේ. අන්න දැන හඳුනා ගැනීම නෙවෙයි හිතේ දෙකීමේ සමුදය. අනේ ඉපදීම හැබැයි එහෙමම නිරෝධ වෙලා ඉවරයි. එහෙම අදහසක් කොහෙවත් හටගෙන නැහැ. ඒතකොට දැන හඳුනා ගැනීම කියන හිතේ අත්දැකීමෙන් වෙන් කළ දැන හඳුනා ගැනීමක් කියලා වෙනම එකක් පෙන්වන්න පුළුවන්කමක් තියනවද? එහෙම එකක් බෑ. ඒක කියන්නේ හේතු ප්‍රත්‍යක් කියලා. අන්න එහෙනම් මේ හේතු ප්‍රත්‍ය අත්දැකීම මේක මේ අඥානවන්තකමෙන් මොකද්ද ඇත්ත කියලා අන්තේ වැස ගන්න ට්‍රැක පනිනවා. ඕක හිතේ ඔන්න ඕක තමයි මේ අවිද්‍යාව කියලා අඥානවන්තකම. නේ මේ හිතේ අත්දැකීම ඇත්ත නැත ඇත්තේද නැත නැත්තේද නැත ඇත්තේද නැත්තේද නැත ඇත්තේද ඇත නැත්තේද ඇත යයි නැත. ඔන්න මොන ආකාරයෙන් හරි අන්තයක හිරෙනවා මේ සමුදය ධර්මයක් කියලා. දැන් සමුදය ආර්ය සත්‍ය මේ හිතේ අත්දැකීමම මොකක්ද? නොහට ගැනීමක් බව. දකින්න නොහැකි අඥානවන්තකම නැත්නම් මේ කල්යාණ මිත්‍ර ඇසුර නොවීමෙන් නේද මේ අදහසක් පහළ වීම කියලා එකක් පහළ වුණේ නැහැ. දැන හඳුනා ගැනීම නැමැති හිතේ අත්දැකීම නේද? එතකොට දැන් දැන හඳුනා ගැනීම හිතේ අත්දැකීමත් එහෙම එකක් කියලා ආයමත් දැන හඳුනාගත්ත හිතක් කියලා වෙන් කරන්න පුළුවන්ද? එහෙම එකක් කරන්න බෑ. එතකොට දැන හඳුනා ගැනීම කොයි හරි තිබිලා එනවද? කොහෙට හරි යනවද? එහෙම කියන්න බෑ. නේ? අනේනම් මේ දැන හඳුනා ගැනීමම හේතු ප්‍රත්‍යක්. මුලාවක්, මායාවක්, මිරිඟුවක්. නේ ඕකේ එකෙක් කියලා එකක් එහෙම එකක් නෑ ඒ ට්‍රැක් නේ දෘෂ්ටි දැන හඳුනා ගන්නවා මමයි කියලා දැන හඳුනා ගැනීම. ඒතකොට ඒක ඕක ඉන්නේ එකෙක් වෙන්න විදියක් නෑ නේ කොහෙත්ම නේ මමෙක් කියන දැන හඳුනා ගැනීම නැමෙත හිතේ අත්දැකීම වෙන් කළා වෙනම මමෙක් ඉන්නවා කියලා තව තැනක වෙනම මමෙක් කියලා පෙන්වන්න පුළුවන්ද? බෑ. මමයි කියලා දැන හඳුනා ගැනීමම හේතු ප්‍රත්‍යක් හිතේ අත්දැකීම. අර මමයි කියන එකාවෙන් කළා මම කියලා දැන හඳුනා ගැනීම වෙන් කරලා එහෙම පුළුවන්ද? බෑ. ඒකයි මේක හේතුඵල කියලා වෙන්නන්න බැරි. මේක හේතු ප්‍රත්‍ය කියන්නේ ඒකයි.
එතකොට කෙනෙක්ට දැන් හේතුඵල කියලා දකින්න බැරිද? දැන් කෙනෙක් කියලා ගන්න අවශ්‍ය නැහැ. දැන් හිතේ අත්දැකීමක් පෙන්වන්නේ මේ හේතුඵල කියලා. නේ දැන් හේතුඵල කියලා පෙන්නනව නම් මොකද්ද? හිතේ ධන හඳුනා ගැනීම. දැන් හිතේ ධන හඳුනා ගැනීම වෙන් කළා හේතුඵල කියලා තව එකක් පෙන්වන්න පුළුවන්ද? එහෙම එකක් බෑ. තේරුණාද? මේක හේතු ප්‍රත්‍යක් කියන්නේ යන්නේ ඒකයි. හේතුඵල හේතු කොහේ හරි තිබිලා ඵල කොහේ හරි තිබිලා හේතුඵල කියලා එකක් එනවද? එහෙම එකක් නෙමෙයි. හේතුඵල ධර්මතාවය ඔහොම කියලා මොකද්ද මේ හිතේ අත්දැකීම නැත්නම් අන්න අදහසක් දැන හඳුනා ගැනීමක් පෙන්වලා දුන්නා. එතකොට ඔය අදහස වෙන් කළා අර හේතුඵල කියලා දැන හඳුනා ගැනීම වෙන් කළා එහෙම කරන්න පුළුවන්ද? එහෙම බෑ. ඒක හේතුපත්‍යක් මුලාවක් කියන්නේ අන්නේ ඒකයි ඉතින්. නේ එතකොට මේ අදහස් එක තර්කවාද කරන්න නෙමෙයි තියෙන්නේ. නේ ප්‍රඥාවන්තව විමසා බලන්න. නේද? දැන් මේ ප්‍රඥාවන්තව විමසීම ලෝකෝත්තර මගේ කියලා පෙන්වන්න පුළුවන්. හැබැයි මේ ප්‍රඥාවන්තව විමසීමෙන් අන්න නොපිහිටීමම සත්‍ය බව දකිනවා. දැන් නොපිහිටීමමයි සත්‍ය. නොහට ගැනීමමයි සත්‍ය. එහෙම දකින තැනකදී ධර්මය කියලා යමක් ඉතුරු වෙනවද? එහෙම එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි අර කියන්නේ ඊතරින් විනස පමණයි ධර්මය කියලා. නේද? මාර්ගෝපදේශනය දැක්කනම් ආය මාර්ගෝපදේශනය කියලා අල්ලගන්න දෙයක්වත් එහෙම එකක්. ඉතින් මේ මාර්ගෝපදේශනය කියලා තෝ හිතේ අත්දැකීමනේ. හිතේ අත්දැකීම වෙන් කළා මාර්ගෝපදේශනය වෙන් කළා. එහෙම එකක් එහෙම පුළුවන්ද? එහෙම එකක් තියෙනවා. එහෙම බෑ. නේ ඒකයි මේ හිතේ අත්දැකීම හේතු ප්‍රත්‍යක් මුලාවක් කියන්නේ මායාකාරී බවක් කියන්නේ විඥානයේ මායාකවේ ඒ නිකන් නෙමෙයි. ඉතින් මේ ආධ්‍යාත්මික විමසීම ප්‍රඥාවන්ත නොවීමෙන් තමයි දැන් මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ. ප්‍රශ්නයක් ඉදින් රැකපනින්න ඕනේ. ඉතින් පුතග්ජනෝ කියන්නේ ඒකයි. ඒගොල්ලොන්ට බලන්න සමාජයේ ඒගොල්ලෝ දකින්න විදිය මොකද්ද? ප්‍රශ්නයකදී උත්තරයක් ඉදිරිපත් වෙනවා. සමාජ සංකීර්ණ වෙනවා. නවීකරණය වෙනවා. දැන් මේවා ප්‍රශ්න විදිහට දැන් සමාජයේ නවීකරණය වෙන්නේ. ඔන්න දැන හඳුනාගත්තා. දැන් මිනිස්සුන්ට උත්තරයක් ෂෝක් මරුනේ අනේ හොඳයිනේ ඒ කාලේ නම් අර ගල්ලෙන් වල ඉඳලා තින්නේ බලන්න ඔයකට දැන් සුපෝකී දේවල් නේ තියෙන්නේ. තේරෙනවද මේ ට්‍රැක් පයින්න විදිය? යන්නේ කොයිද මල්ලේපෝ? ඉතින් අහන්න දෙන්නේ ආයි මොකද? කිමද බැදි වෙලා යන්නේ මං මුලාවේ වයකුසේ. කල්යාණ මිත්‍රත්වය ලැබෙන අවස්ථාවේ ඒ පිළිබඳ විමසීමක් කරන්න. නේද? ප්‍රඥාවන්තව විමසන්න. අන්න එතනින් තමයි ප්‍රශ්නය ඉක්ම වෙන මඟ දකින්නේ. නේද? එතකන් ප්‍රශ්නය පෙන්වල දුපු ගමන් මොකද්ද? උත්තරයක් කියන ට්‍රැක් එකට මාරු වෙලා එහෙම එකක් මොකද්ද? ඔන්න ඔකයි අර මිරිඟුව පස්සේ දුවන මෝරංචුවට සිද්ධ වෙන්නේ. නේද? ඉතින් මේ ප්‍රඥාවන්ත ඇසුරෙන් ඒ වගේ අනර්ථයක් විය යුතු නැහැ. නේද? එතකොට කරන කියන පිළිවෙත් වතාවත් ඔහොම කියලා
මේ කිසිවක් වෙනස් කරන්න, සකස් කරන්න, හදන්න, වැරදි කියන්න, අනුමත කරන්න එහෙම එකක් නෙමෙයි. මේ ප්‍රඥාවන්ත විමසා බැලීමට පෙන්වා දීම. මඟ පෙන්වා දීම. නේද? එතකොට ඔබ ගිහිවත් වේද? පැවිදිවත් වේද? එහෙම නැත්නම් මොන නිකායේද, මොන න්‍යායයේ අදහනවද, මොන ආගමේද, මොන මතයක් දරනවද, මොන පක්ෂෙද, මොන සිරිතිරි චාරිත වාරිත අනුගමනය කරනවද, මොනවා හොඳයි කියාගෙන ඉන්නවද, මොනවා එපා කියාගෙන ඉන්නවද, ඕක සකස් කරන්න, වෙනස් කරන්න, අදාළ කරගන්න, ඔය ගැන නිර්වචනයන් ඉදිරිපත් කරනවා නෙමෙයි, එහෙම දේවල් වලට නිග්‍රහ කරනවා නොයි. ඔබ විනය පිටකය අග්‍ර කරගෙන ඉන්නත් පුළුවන්, සූත්‍ර පිටකය අග්‍ර කරගෙන ඉන්නත් පුළුවන්, අභිධර්මයයි මොකක් පිටකයක් අග්‍ර කරගෙන ඉන්නත් පුළුවන්. නේද? අට සීල්ද, දස සීල්ද, නේ සීලය අග්‍ර කරගෙන ඉන්න පුළුවන්, භාවනාව අග්‍ර කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්, දානය අග්‍ර කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. යෝ වෙනස් කරන, සකස් කරන ඕක අදාළ කාරණාවක් නෙවෙයි කල්යාණ මිත්‍රත්වයට. නේද? ඉතින් ඔය මොන විදිහෙන් ජීවිත අත්දැකීමක් පෙන්නවා නේ? පෙන්වන්නේ මොකද? ප්‍රශ්නයක්. ප්‍රකමාරු කළ වැඩක් නැහැ ඉතින් ඒකට. නේද? දැන් සීලය කියලා පෙන්නද්දි ඊට පස්සේ මොකද සීලය කිව්ව ගාම අන්න උත්තරයක් හොයන. පංචශීලද, දසශීලද, අටශීලද, උපෝසථ සීලද? සීලය හොඳද? සීලය නරකද? ප්‍රශ්නයක් ඇහුවම රකපයින්නෝ. මුල බලන්න, මුල. නේ? හිතේ පෙන්වා දීමනද හඳුනා ගැනීමක්, අදහසක හඳුනා ගැනීම. අදහස හඳුනා ගැනීම වෙන් කරලා අදහසක් පෙන්වන්නත් බෑ. හඳුනා ගැනීමක් පෙන්වන්නත් බෑ. අදහසේ බිහිවීමක්, උපතක් එහෙම එකක් වෙලා නැහැ. ඉපදෙන බවක් පෙන්වනවා. කියන්නේ මොකද? අදහසේ ඉපැදීමක් පෙන්වනවා. ඒ කියන්නේ අදහස හඳුනා ගැනීමක් පෙන්වනවා. හැබැයි වෙච්ච අදහසක්, හටගත්ත අදහසක් කියලා එකක් එහෙම එකක් නෙයි. නිරෝධය දකින්න, නිරෝධ ඥානය කියන්නේ ඔන්න මූලය දකින්න, මූලපරියාය දකින්න නේද? දැන් මේ සූත්‍ර පිටේ නිග්‍රහ කරා, විධාන පිටේ නිග්‍රහ කරා, විනය පිටේ නිග්‍රහ කරා වෙනවද? මේකක්ද මේ කියන්නේ? එහෙම එකක් නෙමෙයි. නේද? ඒ ඉතින් රැකපයින්නවනේ මොකක් හරි ඕකම. ප්‍රඥාවන්ත විමසන්න දෙයක් මග පෙන්වුව ගම මේ තේරෙනවද මේ කියන එක? මේක මේ කෙනෙක් කරනවා නෙමෙයි කියන එක, ඒකයිම කියන්නේ. නේ? මානසිකාර සම්භව සබ්බේ ධම්මා. මේ දැන අර වැරදි සහගත දෘෂ්ටියක් නිසා, අවිද්‍යාව හේතු ප්‍රත්‍යයෙන් නිතරම මොකද ප්‍රශ්නයක් එද්දී මේ පුරුදු පුහුණු වීමක් විදියට නේද? මේකට කියන්න වෙන වචනයක් නැහැ. එහෙම එකක් වෙලා කියන එක නෙමෙයි මේ කියන්නේ. නේ? නිතරම අර අවිද්‍යාව සහගත මානසිකයෙන් ගන්නෙ මේ යමක් වුණා, ඇති වුණා, නැති වුණා, විරුද්ධ වුණා, එකඟ වුණා. ඔහුම එකක් ඊට පස්සේ උත්තර හොයනවා. අන්න එහෙම එකක්. ඒතකොට මේක මේ මානසික ස්වභාවය. ඒතකොට මෙන්න මේක දකින්න අවශ්‍යතාවයක් තියෙන්නේ. නේ? මොකද ප්‍රශ්නයක් හටගෙනම නැහැ. දැන් විනය පිටකයක් කියලා එකක්
එහෙම එකක් වෙන් කරන්න පුළුවන් ද ඔය හිතේ අදහස දැන හඳුනා ගැනීමෙන් ඇරුණම? ඒ කියන්නේ හිතේ අදහස දැන හඳුනා ගැනීම විනය පිටකය කියලා ඔන්න හිතේ අදහසක් දැන හඳුනා ගැනීමක් පෙන්වුවා විනය පිටකේ. දැන් ඔය හඳුනා ගැනීම නැත්නම් හිතේ අදහසේ හඳුනා ගැනීම වෙන් කළ වෙනම විනය පිටකයක් කියලා එකක් පෙන්වන්න පුළුවන්ද? එහෙම එකක් බෑ. විනය පිටකය වෙන් කළ දැන හඳුනා ගැනීම කියලා වෙනම එකක් එහෙම එකක් පෙන්වන්න බෑ. විනය පිටකය කියන දැන හඳුනා ගැනීම අන්න හේතු ප්‍රත්‍ය අත්දැකීම. දැන් මොකද මේ හේතුපත්‍ය අත්දැකීම නැත්නම් මානසිකාර අත්දැකීම එහෙම නැත්නම් කියනවා විඥාන අත්දැකීම විඥාන මායාවක් කියලා මම පෙන්නන්නේ නේ දැන් විඥාන වාදයකට මේක දාගන්න සුදුසුයිද නැත්නම් එතනිනුත් ඇයි මේ ස්වභාවයනේ ස්වභාවයක් කියලා කියමුවත් මේ අඥානවන්ත බවනේ කොයි වෙලාවෙත් අදහස දැන හඳුනා ගැනීමෙද්දි මම අඥානවන්ත කම අර ප්‍රඥාවේ පිහිටනව නෙමෙයි ප්‍රඥාවේ සහාය ලැබෙනව නෙමෙයි හුරුපුරුදු වෙච්ච ඒකයි කියන්නේ විනය පිටකය කියලා කිව්ව ගමන් මොකද දැන් හිම අර මේ හිතේ දන හඳුනාගේ මේ හිතේ කියන්නේ කියලා අදහසේ දන හඳුනා ගැනීම නේද ඊට පස්සේ මොකද මියා කිව්වා මෙහෙම දෙයක් කියලා ඒත් ඔය අදහසේ දන හඳුනා ගැනීම අදහසේ හඳුනා ගැනීම විඥාන අත්දැකීම එහෙම දැන හඳුනා ගැනීම ඔන්න මායාකාරී අත්දැකීම කියන්නේ ඔකට හැබැයි අඥානවන්තකම හින්දා මොකද විනය පිටකයක් නැහැ කිව්වා ඔන්නෝම ඇයි ට්‍රැක්ක පැනින අඥානවන්තකමත් කමින් එන්නේ පෙන්වන්නේ ඇයි විනය පිටේ නිතරම අර ඇත්ත නැත අන්තවල හිර වෙලා මේ ප්‍රශ්නාර්ථයක්මයි පෙන්වලා දෙන්නේ නැත්තම් මේ ප්‍රශ්නයක් තියෙන එකක් නෙමෙයි එහෙම ප්‍රශ්න තියෙනව නෙමෙයි ප්‍රශ්න තියෙනවා නම් සමුදය ධර්මයක් කියලා පෙන්වන්නේ නැහනේ නේද? තියෙනවා වුණා නම් කිසිම තැනක වැරද්දක් වෙන්නේ දෙයක් නැහැ. ඇයි ඉතින් හරි දෙයම තියෙනවනේ. නේ? එහෙනම් මේ මායාව තුළ උනත් හරියම දේ විතරක් වෙන්න පුළුවන්. එහෙනම් එහෙම හරියම දේ කියලා එකක් නොහට ගැනීමම හේතු ප්‍රත්‍යයෙන්මයි මොකද? වැරදි දෙයක් කියලා උනත් පෙන්වන්න පුළුවන් වෙන්නේ. එහෙම අදහසක් ඉපදෙන බවක් නෑ. කියන්නේ අදහස දැන හඳුනා ගැනීම. ඒකයි අනිච්චය කියන්නේ මේ අදහස දැන හඳුනා ගැනීම. කොහෙවත් සකස් වෙන එකක් එහෙම එකක් නෙමෙයි. දැන හඳුනා ගැනීම කියලා පෙන්වා දෙනවා. නේද? අන්න ඒ අත්දැකීම තමයි විඥාන මායාව කියලා කියන්නේ. විඥාන අත්දැකීම මායාවක්මයි. විඥාන අත්දැකීම වෙනම එකක් මායාව වෙනම එකක් නෙමෙයි. අදහස දැන හඳුනා ගැනීම ක්‍රියාවලියක් කියලා කියන්න බැරි යන්නේ ඒකයි. දැන හඳුනා ගැනීමේ පහළ වීමෙන්මයි අන්න දැන හඳුනා ගැනීමේ අත්දැකීම නැත්නම් හිතේ අත්දැකීම. නැත්නම් දැන හඳුනා ගැනීම කොහේ හරි තිබිලා හිත කොහේ හරි තිබිලා අත්දැකීම පහළ වෙච්ච එකක් නෙමෙයි නේ මේ ප්‍රඥාවන්තව විමසා බලන්න නේද
ප්‍රඥාවන්තව විමසා බලන්න. අපිට මේ මූල පරියාය නැත්නම් මුල දකින්න ඒ ප්‍රඥායස විවර වෙන්න මේ මඟ පෙන්වනවා මිස ඔය මහා ගැඹුරු වචන පද විස්තර විග්‍රහ කරමි. නේද? දැන් මුසාවාදා කියලා පටන්ගෙන පිසුනා වාචා සම්ප්‍රප්පලාපා ඊට පස්සේ ස්ත්‍රීන් ගැන කතා එපා, දේශපාලන කතා එපා, රාජ්‍යන් ගැන කතා එපා, හොර ගැන කම් ගැන කතා එපා. ඔහොම විග්‍රහ කර මොකද්ද මේ කරන්නේ? අර ප්‍රශ්නයක් මේ වෙලාම නැහැ, අදාළම නැහැ. දැන හඳුනා ගැනීමක් කියන මායාව තුළ ප්‍රශ්නාර්ථයක් වැටෙනවා අවිද්‍යාව. ඒ අවිද්‍යාවමයි යෙදුනේ. මේ අවිද්‍යාව කියන යෙදීම ප්‍රඥාවෙන් දෙකන අන්න අවිද්‍යාව නොයෙදීමක්මයි ප්‍රඥාවන්තව දකින්න. නේ? එහෙම නම් අවිද්‍යාව තුළ මොකද්ද? අන්න මුසාවෙන් පටන් ගත්තාම අර බෙදලා වෙන් කරලා ගලපලා පිටක විනය පිටකේ මොකද්ද? සූත්‍ර පිටකේත් තියෙනවද? අවදාන පිටකේත් මේක ගැන තියෙනවද? ජාතක කතාවේ කොහමද? අටුවාවේ කොහමද? තේරවාදී දහම කොහමද? මහායානයේ කොහමද මේ ගැන කියලා තියෙන්නේ? ෂෙන් බුදු දහම මොකද්ද තියෙන්නේ? කොහෙද බුදුදහම තියෙන්නේ? දැන් කොහෙද තියෙන්නේ? කොහෙද පේනවද මේ? අර ප්‍රශ්නේ මුල නොදැක්කම තේරෙන්නේ මේ ට්‍රැක් බැන අනේකයි පු탁ජන මානසික මට්ටමට සබ්බේ පු탁ජන උන්මත්තක කියලා මේක සබ්බේ පු탁ජන මේ පු탁ජනයන්ට පිස්සුයි කිව්වහම මේක ගන්නව අනේ හිම කියන්නේ වා හැම මිනිස්සෙකුටම පිස්සුයි කියන්නේ ඒක සුදුසු නෑනේ එහෙම කියලා. අනේ ඉතින් මේ පු탁ජන බව කියන්නේ මිනිස්සෙකුටද එහෙම අයමතියමත්ද මේ කරන්නේ? එහෙම එකක් නොවේයි නේ. පු탁ජන බව කියන්නේ මොකද්ද? පු탁ජනයා අන අඥානවන්තකම නේද? මේ මිනිස්සයා කියලා මොකද්ද? මේ දන හඳුනා ගැනීම, හිතේ අත්දැකීම. මිනිස්සයා වෙන් කරලා මේ මිනිස්සයා කියලා දැන හඳුනා ගැනීමක් වෙන් කරලා පෙන්වන්න හිම් පුළුවන්ද? එහෙම බෑ. හිතේ අත්දැකීම. එතකොට කොහේද මේ පෘථජ්ජනෙක් වෙන් කරලා ඌට පිස්සු කියලා පෙන්වන්නේ? එතකොට තේරෙනවද මේ සබ්බේ පෘථග්ජන උම්මත්තකා කියන්නේ මොන තරම් ගැඹුරු මේ ආධ්‍යාත්මිකව ප්‍රඥාවෙන් බලලාද කියලා? නැත්නම් මේ රූප ටිකක් මිනිස්සුයි කියලා පනවගෙන උන්ට පිස්සුයි කියනවා නෙමෙයි නේ? පෙනෙන්නේ රූප, ඇහෙන්නේ ශබ්ද, දැනෙන්නේ ගන්ධ සුවඳ රස පහස ස්පර්ශ. මේ දැන් පේනවා ඇහෙනවා දැනගන්නවා කියලා කිව්වම මොකද්ද? ඔය හිතේ අත්දැකීම. අන්න හිතේ අත්දැකීම දැන හඳුනා ගැනීම මිසක් ඕක මමෙක් හඳුනාගත්ත නෙවෙයි. ඇයි මමෙක් හඳුනාගත්ත කියලාත් මොකද? අන්න හිතේ අත්දැකීම. අන්න දැන හඳුනා ගැනීම ගත්තා වූ අදහස. දැන් ඕක දෙකක් කියලා කිව්වට අදහසයි දැන හඳුනාගෙන දැන හඳුනා ගැනීම තමයි අදහස වෙන්නේ. දෙකක් නෙවෙයි කියන්නේ ඒකයි. නේද? දැන් මේක ප්‍රඥාවන්තයා දකිනවා
ප්‍රඥාවන්තව විමසද්දී ඒකයි අපිට මේ දෙයක් හරි කියලා කියන්න හෝ දෙයක් වැරදි කියලා කියන්න හෝ එහෙම නේද? ඒ වගේ තැනකින් එච්චර පටු විදියට අදහස් ප්‍රකාශ කරන්න එහෙම පුළුවන්කම නැහැ නේද? ඉතින් අපි අර ලෝකයේ යහපත සුව පිණිස තියනවා කියලා හිතන නැත්නම් පෙන්වලා දෙනවා කියලා දෙන ඔන්න දැන් සමාජ සංස්කෘතික ආර්ථික දේශපාලනික නේද? සිරිත් විරිත් චාරිත වායද සංස්කෘති ආගම් ජාති ભેද කුල මල මේ ඔක්කොම මොකද්ද? ප්‍රශ්නේ මුල දැක්කේ නැති හින්දා ට්‍රැක පැන අන්න උත්තරේ පෙන්නපු ඔය ට්‍රැක පනපු තරම තමයි. ඒක තමයි අවිද්‍යා අන්ධකාරය කියලා කියන්නේ. ඕන් දැන් අල්ල ගන්නව මොකද්ද? මේ මානසික ස්වභාවය ඕන් දැන් අල්ල මොකද්ද? අන්න ඔක්කොටම නිග්‍රහ කරා. ඔතනින් අල්ල ගන්න. මානසික ස්වභාවය පෘථග්ජන උන්මත්තක තරම. නේද? එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. නේද? ගාම්භීර දේශනා කියන්නේ මේක ටිකක් ගැඹුරුයි ප්‍රඥාවන්තව විමසද්දී දකින දෙයක් නොතිබුණු බව තිබිලාම නැති බව නේද? ඉතින් යථාර්ථයේ පසක් වීමෙන් සියලු යහපත වේවා. තෙරුවන් සරණයි.